ඇය මා ළඟට ඇවිල්ලා මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කලාව ඉගෙන ගත්තා. පළවෙනි නැත්නම් අපි බේසික් පාඨමාලාව නැත්නම් මූලික පාඨමාලාව අවසන් අදියරේ තමයි දැන් ඇයිට තියෙන්නේ. මොකද මේ වෙනකොට යන්ත්‍රයක් අඳින්න, යන්ත්‍රයක් ජීවම් කරන්න, තෙල් මතුරන්න, නූල් මතුරන්න, ජී කපන්න සාමාන්‍ය සාන්ති කර්මයක් කරගන්න මට්ටමට ඇය මේ වෙනකොට පොසත් වෙලා ඉන්නවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි ගම්වාසී ඔබටත් නෑදෑයිත මිත්‍රාදී හැමදෙනාටත් මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. සහ ඔබගේ මේ ප්‍රශ්නේ අහන්නත් පුළුවන්. මොකටද අපේ කොල්ලන්ගෙන් අහන්න පුළුවන් නැන්දාගේ නැත්නම් මේ පුංචි මොකටද මං පුංචි යන්නේ පන්ති. නැන්ද පන්ති යන්නේ මොකටද? නැත්නම් අපේ සහෝදර මෙයාගේ සහෝදරෙන් අහන්න පුළුවන්. මොකටද ඔයාගේ සහෝදරේ මේ බරමත් තියාගෙන මේ දේවාල පස්සේ ඉගෙන ගන්න යන්නේ. ගම්වාසී ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. වරමත් තියනවා නම් මොකටද ඉගෙන ගන්න? ඔය තමයි ප්‍රශ්නේ. මොකද මේ වෙනකොට මම ජ්‍යොතිෂය, වාස්තු විද්‍යාව, නිවාසරසුම, දේහ ලක්ෂණ, හසරේඛා, නිමිති ඊළඟට තමයි දෙනු. ළඟිනවද? විවිධාකාර තවත් නොයෙකුත් ආදී විෂයන් මම හදාහරලා තියෙනවා. විෂයන් සිද්ධ කරනවා. එතකොට ජයමංගල අෂ්ටක කියනවා, මකුළු නැකත් හදනේවා, මංගල සභාවල කතා පවත්වනේවා. විවිධ දේවල් කරනවා. ඒතකොට කීර්තිශ්‍රී දේශමන්දු විද්‍යාකීර්ති පඬිත් කියන ගෞරව නාමයක් මට කියනවා. හැබැයි මම දේවාලයක් කරන මහත්යෙක් විතර වුණා නම් අද මම කරන දේවාල විතරයි. හැබැයි දේවාලෙන් සැරයකට සාත්‍රයක් කියලා ඔය මොකක් හරි කරන් ඉන්නවා. එක විශ්යකට සීමා වෙන්න බෑ. දේවාලයක් කරන මෑණිවරයෙක් විතර සීමා වෙන්න බෑ. ඔබ යන්ත්‍රමන්ත්‍ර කලාව ඉගෙන ගන්න හේතුව තමයි ඔබට යම් ආවරණ ශක්තිය තුළ යම් හිරවීමක් වුණොත් ඔබට පුළුවන්කම තියෙනවා අද ඉගෙනගත දේෙන් යමක් කරගන්න.